සුබ දවසක් පුතේ ඕගොල්ලෝ හැමදෙනාටම. ඉතින් අපි අද දවසේදී හම්බෙන්නේ ඕගොල්ලන්ගේ පළවෙනි පාඩමට අදාළ වෙළඳාම හා උපකාරක සේවා පාඩමේ බැංකු සේවා කියන පාර්ට් එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදී අපේ පන්ති එන නොයන හැම දරුවෙක්ටම මේ කොටස බැංකු සේවාවල ආරම්භක කොටස ආවරණය කරන්න තමයි අපි අද දවසේ සූදානම් වෙන්නේ. ඉතින් අපේ පන්ති එන දරුවෝ ගාව අපේ ටියුට් එක තියෙනවා. ඉතින් පන්ති එන්නේ නැති දරුවන්ටත් මම PDF එක දාලා තියෙනවා. සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති ඒක ගන්න පුළුවන්. ඉතින් අද දවසේදී පුතා අපි බැංකු සේවා ආරම්භ කරන්න තමයි මූලික සූදානම තියෙන්නේ. හරි. එහෙනම් අපි වැඩි වෙලා යන්නේ නැතුව පාඩම ආරම්භ කරමු. දැන් මම චූටි දෙයක් ඔයාලට කියන්නම්. දැන් අපි ඉගෙන ගත්තනේ මුලින්ම වෙළඳාම කියන එක. පාර්ශවයන් දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමයි පුතා ගැනුම්කරු. අනිත් කෙනා තමයි විකුණුම්කරු. හරි. එතකොට මෙන්න මේ ගැනුම්කරු කිසියම් මුදලක් ලබා දුන්නාට පස්සේ විකුණුම්කරු විසින් කිසියම් නිෂ්පාදිතයක් ලබා දෙනවා. ඒ කියන්නේ ගැනුම්කරු මිලදී ගන්නවා, විකුණුම්කරු අලෙවි කරනවා. තර මෙන්න මේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා විකිණීමට අපි කියනවා පුතේ වෙළඳාම කියලා. වෙළඳාම. එතකොට මෙන්න මේ වෙළඳාම් කටයුතු කරද්දී අපිට උදව් වෙන කට්ටියක් ඉන්නවා. දැන් අපි හිතමු මම වෙළඳාම් කරන ව්‍යාපාරිකයෙක්. ඒතර මට හදිස්සියවත් මගේ වෙළඳාම පොඩ්ඩක් කුළුල් කරගන්න ඕන වුණොත් මට ඕන වෙනවා සල්ලි. එතකොට මට පුළුවන් මේ සල්ලි ලබා ගන්න බැංකුවකින් ණයක් වගේ දෙයක් ලබා ගන්න. බැංකුවකින් ණයක් වගේ දෙයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මට අවශ්‍ය වෙනවා පුතා බැංකුවක්. එහෙනම් ඔන්න මට අවශ්‍ය වෙනවා බැංකු සේවාව. අපි හිතමු හදිසි උපද්‍රව වෙන්න පුළුවන්, ගිනි ගැනීම වෙන්න පුළුවන්, තොගහානි වෙන්න පුළුවන්, නාස්ති වීම වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ දේවල් කවර් කරගන්න අපිට පුළුවන් රක්ෂණයක් දාන්න. ඔයාලා හැමෝම අහලා ඇතිනේ ඉන්ෂුරන්ස් කියලා දෙයක්. ඉන්ෂුරන්ස් කියන දේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට අපේ ව්‍යාපාරය ගැන ඔයාට තව කට්ටියට මේ ලෝකෙ දැනුම් දෙන්න. අපිට ඕන වෙනවා සංනිවේදනය. අන්න අපිට අවශ්‍ය වෙනවා සංනිවේදනය. අපේ බඩු එහෙම ගෙනියන්න අපිට අවශ්‍ය වෙනවා ප්‍රවාහන. අන්න ඔය වගේ පුතේ මෙන්න මේ වෙළඳාමට උදව් වෙන විවිධ සේවාවන් තියෙනවා. මේවට චූටි පුතේ අපි කියනවා උපකාරක සේවා. උපකාරක සේවා. හරි? උපකාරක සේවා කියලා කියනවා. පැහැදිලිද? ඒතකොට වෙළඳාමට සහාය වන විවිධ සේවා වලට තමයි අපි කියන්නේ උපකාරක සේවා. එහෙනම් අපි අද දවසේදී මුලින්ම ඉගෙන ගන්නවා මේ උපකාරක සේවා යටතේ මොන සේවාව ගැනද? බැංකු සේවාව ගැන. පැහැදිලිද? මොන සේවාව ගැනද? බැංකු සේවාව ගැන අපි අද මුලින්ම ඉගෙන ගන්නවා. හරි. අපි බලමු ඕගලන්ගේ නිබන්ධනයට ආවොත් මේ නිබන්ධනයේ මුලින්ම තියෙනවා පුතා උපකාරක සේවාවක් කියන්නේ මොකක්ද කියලා. අපි මුලින්ම මාතෘකාව හයිලයිට් කරමු. එන්න හැමෝම මාත් එක්ක හයිලයිට් කරන්න මාතෘකාව උපකාරක සේවා. මාතෘකාව හයිලයිට් කරන්න හැමෝම හයිලයිට් කරමු. උපකාරක සේවා. උපකාරක සේවා. හරි. එහෙනම් අපි මුලින්ම මේ උපකාරක සේවාවක් කියන්නේ මොකක්ද කියලා ලියමු. හරිද? ලියමු. right. ව්‍යාපාරයක් සාර්ථක ලෙස පවත්වාගෙන යාම සඳහා ලියන්න මෙතන. ව්‍යාපාරයක් සාර්ථක ලෙස පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරයක් සාර්ථක ලෙස පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරයක් සාර්ථක ලෙස පවත්වාගෙන යාම සඳහා විවිධ සේවාවන් වල සහාය විවිධ සේවාවන් වල සහාය විවිධ සේවාවන් වල සහාය විවිධ සේවාවන් වල සහාය
අවශ්‍ය වේ. අවශ්‍ය වේ. අවශ්‍ය වේ. එසේ සහාය වන සේවා එසේ සහාය වන සේවා එසේ සහාය වන සේවා උපකාරක සේවා ලෙස හඳුන්වයි. එසේ සහාය වන සේවා උපකාරක සේවා ලෙස හඳුන්වයි. පැහැදිලිද චුටි පුතේ? හරි. එහෙනම් අපි බලමු දැන් මෙතන මූලික වශයෙන් ව්‍යාපාරවල අන්න. දැන් ඔයා ගන්න පුතා රතු පෑන. රතු පෑනකුයි හයිලයිට් එකකුයි ගන්න. හරි ඔන්න මාත් ගත්තා ඔයත් ගන්න. හරි. එහෙනම් රතු පෑනයි හයිලයිට් එක. අපි කියමු මූලික වශයෙන් ව්‍යාපාරවල රතු පෑනෙන් අන්ඩර්ලයින් කරන්න. මුදල් ගනුදෙනු පහසු කරලීමේ අරමුණු මුල් කරගෙන. මුදල් ගනුදෙනු පහසු කරලීමේ අරමුණු මුල් කරගෙන. මුදල් ගනුදෙනු පහසු කරලීමේ අරමුණු මුල් කරගෙන. පුතා හයිලයිට් කරන්න බැංකු හා මූල්‍ය ආයත. බැංකු හා මූල්‍ය ආයත. බැංකු හා මූල්‍ය ආයත මගින් සිදු කෙරේ. එසේම කටයුතු සිදු කරගෙන යාමේදී ඇතිවන අන්ඩර්ලයින් කරන්න අවදානම් ආවරණය කර ගැනීම සඳහා අවදානම් ආවරණය කර ගැනීම සඳහා රක්ෂණය උපකාරී වේ. රක්ෂණය උපකාරී වේ. නිෂ්පාදනය බෙදා හැරීම සඳහා අපි දන්නවා බෙදා හරින්න පුතේ අපිට ඕනේ ප්‍රවාහන. තොරතුරු උවමාරු කර ගැනීම සඳහා අපි දන්නවා අපිට ඕනේ සංනිවේදන. සංනිවේදන. තව අපි සිලබස් එකේ නැහැ ගබඩා කිරීම කියන එකත් කතා කරනවා. ගබඩා හයිලයිට් කරමු. පැහැදිලිද? එහෙනම් අපි මේ පාඩමේ ඉස්සරහට කතා කරන්නේ චූටි පුතේ මෙන්න මේ බැංකු හා මූල්‍ය ආයතන ගැන, රක්ෂණ ආයතන ගැන, ප්‍රවාහනය ගැන, සංනිවේදනය ගැන. මේ පාඩමේ ඉස්සරහට අපි යන්න මේ දේවල් පිළිබඳ හෙමින් සීරුවේ එකින් එක කතා කරමු. පැහැදිලිද? right. එහෙනම් අපිට තියෙනවා දැන් අපිට අවශ්‍ය වෙන උපකාරක සේවා. එහෙනම් චූටි පුතේ ලියමු මාත් එක්කම බැංකු සේවාව ලියන්න. බැංකු සේවාව ඊට පස්සේ රක්ෂණ සේවාව රක්ෂණ සේවාව ඊට පස්සේ සංනිවේදන සේවාව සංනිවේදන සේවාව ඊට පස්සේ පුතේ ප්‍රවාහන සේවාව ප්‍රවාහන සේවාව ප්‍රවාහන සේවාව ප්‍රවාහන සේවාව. හරි. දැන් පුතා ඔන්න ඔය විදිහට උපකාරක සේවා හතරක් අපිට සාකච්ඡා කරන්නට තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් අපි මුලින්ම එනවා පුතේ බැංකු සේවාව ගැන කතා කරන්න. highlight කරමු මාතෘකාව බැංකු සේවා. highlight කරන්න පුතේ අද දවසේ මේ බැංකු සේවා කියන පාර්ට් එකේ පදනම දාගන්න. right? මම උඹලට ලබන සතියේ කියලා දෙනවා චෙක් පත් ගැන. හරි? චෙක් පත් ටික ඔක්කොම ටික කියලා දෙනවා. අද දවසේ බැංකු සේවාවේ ආරම්භය සනිටුවන් කරනවා. අපි අද ඉතිරි කිරීම් ගිණුම් ගැන, ස්ථාවර තැන්පතු ගිණුම් ගැන, ජංගම ගිණුම් ගැන මූලික අවබෝධයක් අද දවසේ මේ සෙමිනාර් එකෙන් කතා කරනවා. ලබන සතියේ මම ඔයාලට ලබන සතියේ අර්ධ 3 සෙමිනාර් එකක් විදියට චෙක් පත් ටිකක් ගොඩ දාලා දෙනවා. හරි? මේ පාඩමේ තියෙන අමාරුම පාර්ට් එක බැංකු සේවා. හරි? ඔයාලට ගොඩ දාලා දෙනවා. හරි? වැඩේ කරමු මාත් එක්ක සුපිරි ගේමක් ගාමු. right? හරි? එහෙනම් අපි බැංකු සේවාව highlight කරමු. පැහැදිලිද? right. top තමයි. හරිද? right? මේවා පුතා top බඩු එන්න. හරි. අපි බලමු මේ බැංකු සේවාවේ ආරම්භය ගැන. අතීතේ අපි අතීතයෙන් ඉගෙනගෙන වර්තමානයේ ගොඩනගන්න ඕන කියලා ඔයාලගේ ඉතිහාසයේ පළවෙනි පාඩමේ ඉගෙන ගන්නවා නේ? ඉතිහාසය ඇදහිරීමේ වැදගත්කම් කියලා. අන්න එහෙනම් අපි
බැංකු ගැන ඉගෙන ගන්න කලින් බැංකු සේවාවේ ඉතිහාසය ගැන කතා කරන්න ඕනේ. හරි? අපි බලමු බැංකු සේවාවේ ඉතිහාසය ගැන. හරි? හරි. History of banking. Right. මං චූටි වීඩියෝ එකක් දානවා බලමු. හරිද? Right. I'm over. Bank, a term that has become an integral part of our lives. From saving money, booking online tickets, taking a loan, to any other money-related operations. Banks have become the bridge that connects us with money. But how did they come into existence all of a sudden? Let's turn over the pages of banking history. The first banking system was started in Italy. In the Middle Ages, Italians used to carry out their commercial trading and transactions sitting on a bench. In Italian, the word banco refers to a bench. With the intervention of many clients and customers, the word banco underwent changes and became bank. Technically, banking system was started right in the Paleolithic age with the advent of barter system. People exchanged and traded goods they already had for things they needed. It was beneficial up to the point where people felt that they required a common commercial tool for trading. As gold was commonly used by everyone, people started using gold coins as a trading tool, which led to the birth of banks. The inception of banks was mainly due to two kinds of people, the merchants and the goldsmiths. The traditional banking system was integrated through the concept of safe deposits. When the merchants traveled all over the world, they needed a place to safeguard their gold coins. Hence, they approached the goldsmiths to store these surplus gold in their safety vaults. This is how safe deposits came into existence. When the money was idle in the safety vault, the goldsmiths started lending it to people, earning an interest from it. He also gave a part of the profit to the merchants as an incentive, encouraging them to deposit more gold coins with him. This gave way for the savings bank or deposit scheme in the later stages, and is still considered to be one of the safest investment plans. These can be rightly called the stepping stones to the conventional banking system. The world's first bank is the Bank of St. George in Italy, which was founded in 1407, whereas Monte dei Paschi is the oldest surviving bank since its inception in 1472. With technological advancement, the whole banking process is now confined to small mediums like computers and mobiles. Hi, right. දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා මේ බැංකු කියන එකේ ඉතිහාසය. ඒ කියන්නේ පුතේ අතීතයේ වෙළඳාම් වල නිරත වෙච්ච වෙලෙන්දු රත්තරන් වලින්නේ හම්බදනේ. එතකොට යාලට පොඩි ගැටලුවක් තිබ්බ මේ රත්තරන් කියන එක සම්බන්ධයෙන් ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් තිබ්බා. ඒ ගානේ හිටියා රන්කරුවෝ කියලා ජාතිය. ගෝල්ස්මන්ලා කියලා කියනවා. එතකොට ඔය වෙලෙන්දෝයි හම්බ කරන රත්තරන් ටික ඒ රන්කරුවෝ ගාව පුතේ හරි රන්කරුවෝ ගාව හරි තැම්පත් කරා ආරක්ෂාවට. ඊට පස්සේ රන්කරුවෝ මොකද කරේ? ඒ රත්තරන් ටිකේ ආරක්ෂාවට දුන්න රත්තරන් ටික රත්තරන් අවශ්‍ය තව මිනිස්සුන්ට ණය විදියට දෙන්න ගත්තා. ඔන්න වෙලෙන්දු ටිකක් රත්තරන් තැම්පත් කරා ගෝල්ස්මන්ලා මොකද කරේ? ඒවා ණය දුන්නා. පුතේ දැන් බැංකුවකත් ඔය සිද්ධියම නෙමෙයිද වෙන්නේ? අපි සල්ලි තැම්පත් කරනවා. අපේ සල්ලි බැංකුව තව කෙනෙක්ට ණය දෙනවා. ණය දීලා ණයත් එක්ක පොලියක් එකතු කරගන්න. එකතු කරගෙන අපේ තැන්පත්කරුවන්ට සල්ලි. වර්තමානයේ වෙන්නේත් ඔය කතාව. ඔන්න ඔය අතීතේ රන්කරුවොත් එක්ක පටන් ගත්ත ක්‍රමය තමයි වර්තමානයේ අති දියුණු වෙලා තාක්ෂණයත් එක්ක දියුණු වෙලා ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් හරි নানা ප්‍රකාර විදිහට රයිට් තාක්ෂණයත් සමග ඉතාමත් දියුණු තත්ත්වයක් අද බැංකුවල තියෙනවා. 1907 තමයි ආරම්භ වෙන්නේ. හරි ඉතාලිය. හරිද? එතකොට ඔන්න ඔය බැංකු පද්ධතිය ගැන තමයි අපි අද දවසේදී ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. පැහැදිලිද? තේරුණාද? දැන් පුතේ මෙන්න මේකයි කතාව. හොඳට අහන්න. දැන් අපේ මේ බැංකු පද්ධතිය ගත්තොත් මම ලියනවා මෙන්න මෙහෙම CBSL. What is the meaning of CBSL? මොකක්ද පුතේ තේරුම? CBSL Central Bank of
Sri Lanka. Right? මොකද Central Bank of Sri Lanka. හරිද? CBSL කියලා අපි කියනවා. හරිද? නැත්නම් අපි සිංහලෙන් කිව්වොත් පුතා ශ්‍රී ලංකා මහා බැංකුව. ශ්‍රී ලංකා මහා බැංකුව. හරිද? ශ්‍රී ලංකා මහා බැංකුව. පුතේ මෙන්න මේ ශ්‍රී ලංකා මහා බැංකුව යටතේ තමයි අපේ රටේ බැංකු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. හරිද? බැංකු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. මේ මහා බැංකුව පුතේ ආරම්භ කරන්නේ 1950. right? ඔයාලගේ නිබන්ධනයේ තියෙනවා. හරිද? 1950. හරිද? අගෝස්තු මාසේ 28 වෙනිදා තමයි මේක ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. හරිද? එතකොට මේකේ අපි ගත්තොත් බැංකුව ආරම්භය කියලා තියෙනවා. බැංකුවක් යනු කියන එක අපි කතා කරමු. හරිද? right? 1950 අගෝස්තු 28. පුතා ශ්‍රී ලංකා මහා බැංකුව 1949 මුදල් නීති පනත යටතේ. පුතේ දැන් මේ මුදල් නීති පනත අහෝසි වෙලා තියෙන මුදල් නීති පනත වෙනුවට මහ බැංකුව ස්වාධීන කිරීම සඳහා මහ බැංකු පනතක් ගෙනාව 2023. ඒතර වර්තමානයේදී අන්න ඒ පනත තමයි පනත ප්‍රකාරව තමයි කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. ඒක අමතර දැනුමට right? හරිද? අප්ඩේට් කරදුනා. එතකොට වර්තමානයේ මේ මහ බැංකුවේ අධිපතිවරයා කවුද? ඔයා දන්නවද මහ බැංකුවේ අධිපතිවරයා? අහලා තියෙනවද? පුතේ පළවෙනි අධිපතිවරයා තමයි ජෝන් එක්ස්ටර් කියන මහත්තයා. හරි ජෝන් එක්ස්ටර් right? හරි ජෝන් එක්ස්ටර්. එතකොට වර්තමානයේදී මේ මහ බැංකුව අධිපතිවරයා විදියට කටයුතු කරන්න පුතා අපි බලමු ඕන. හරි අපිට බලන්න පුළුවන්. හරි අපි බලමු මේ බලන්න. Governor of CBSL. Governor කියන්නේ අර මෙන්න මෙයා තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා. මේ ඉන්නේ මෙන්න මේ අජිත් නිවාඩ් කලින් හිටපු එක. හරිද? right? අපේ මහින්ද මහත්තයාගේ ගෝලයා. හරි? අපේ රනිල් මහත්තයාගේ යාළුවෙක් තමයි මෙයා. එයා right? හරි මේ දැකලා තියෙනවා. අජිත් නිවාඩ් කබ්‍රාල් නෙමෙයි නන්දලාල් වීරසිංහ. මෙයා තමයි වර්තමානයේ මහ බැංකුව අධිපතිවරයා විදියට කටයුතු කරන්නේ. හරිද? right. එහෙනම් දැන් අපි ආවොත් මේ මහ බැංකුව යටතේ බැංකු වර්ග දෙකක්. බැංකු වර්ග දෙකක්. අපි කතා කරන්නේ සිලබස් එකේ එකක්ද? හැබැයි මේ සිලබස් එකේ ඔයා කතා කරන බැංකු වර්ගය ගැන කතා කරන්න නම් මේ බැංකු වර්ග දෙක පිළිබඳවම ඔයාට සුපිරි අවබෝධයක් තියෙනවා. හරි? සුපිරි අවබෝධයක් එමිසලේ ලක්කන්ට කියලා දෙනවා පුතේ. හරි? ඔයාට අහගෙන ඉන්නයි තියෙන්නේ. මේක කතාවක් වගේ මතක තියාගන්න. මහ ලොකු දෙයක් නෑ මේකේ. හරිද? right. අපි බලමු. මේ බලන්න. ඔන්න ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ චූටි පුතා අපි බැංකු වර්ග දෙකක් නම් කරනවා. හරි? දෙකක් නම් කරනවා. එකක් තමයි බලපත්‍රලාභී වාණිජ බැංකු ඊට පස්සේ බලපත්‍රලාභී විශේෂිත බැංකු බලපත්‍රලාභී විශේෂිත බැංකු බලපත්‍රලාභී වාණිජ බැංකු බලපත්‍රලාභී විශේෂිත බැංකු මොකක්ද මේ දෙකේ වෙනස? පුතේ මේ දෙකේම අපිට පේනවා චූටි වචනයක්. අපිට චූටි වචනයක් පේනවනේ. දෙකේම තියෙනවා බලපත්‍රලාභී. ඇයි එහෙම කියන්නේ? මේ බැංකු දෙකම පුතේ මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබා ගත යුතුයි. මහ බැංකුවෙන් බැංකු කටයුතු කරන්න බලපත්‍රයක් ගන්න ඕන. මෙයා වාණිජ්‍ය බැංකුවක් විදියට කටයුතු කරන්න බලපත්‍රයක් ගන්න ඕනේ. මෙයා විශේෂිත බැංකුවක් විදියට කටයුතු කරන්න බලපත්‍රයක් ගන්න ඕනේ. දැන් මොකද්ද පුතේ මේ දෙකේ වෙනස?
ඇත්තටම මොකක්ද මේ දෙකේ වෙනස? හරිද? මෙන්න මෙච්චරයි වෙනස අපි බලමු මුලින්. හරි? ඔයා අහලා තියෙනව නේද චූටි පුතේ? ඉතිරි කිරීම් ගිණුම් කියලා. අහලා තියෙනවනේ. ඔයාටත් තියෙනවනේ ඉතිරි කිරීමේ ගිණුමක්. ළමා ගිණුම් කියලා තියෙන්නේ ළමා ඉතිරි කිරීමේ ගිණුමක්. සෙලාන් බැංකුවේ නම් සෙලාන් ටිකිරි. ඊට පස්සේ පීපල්ස් බැංක් එකේ තියෙනවා සිසු දාන, ඉසුරු දාන. හරි ඔහොම තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ලංකා බැංකුවේ රන් කැකුළු. හරි අහලා ඇතිනේ නේද? NSB එකේ හපන. ඔහොම තියෙනවා. හරි right? දැන් අපි ගත්තොත් කමර්ෂල් එකේ .com කියලා account එකක් තියෙනවා ටීනේජර්ස්ලා. අන්න ඒ වගේ ඉතිරි කිරීම් ගිණුම. අපි බලමු මොනවද මේ ඉතිරි කිරීම් ගිණුම් කියන්නේ කියලා. පුතේ මේ ඉතිරි කිරීම් ගිණුම් කියන එක හරිද? මෙන්න මේ විශේෂිත බැංකුවල පවත්වාගෙන යන්න පුළුවන්. ඉතිරි කිරීම් ගිණුම් කියන එක විශේෂිත බැංකුවලත් පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට ඒක වෙනසක් නෙමෙයි. හරිද? මම තව එකක් ලියන්නම්. ඔයා අහලත් ඇති. ස්ථාවර තැන්පතු. අහලා ඇති අනිවාර්යයෙන්. ෆික්ස් ඩිපොසිට් කියලා කියන්නේ අපි FD කියලා කියන්නේ. අහලා ඇති අහලා නැති වුණත් කමක් නැහැ අද මම කියලා දෙනවා. එතකොට මේ ස්ථාවර තැන්පතු ගිණුම් පවා විශේෂිත බැංකුවක පවත්වාගෙන යන්න පුළුවන්. දැන් ඔයා බලනවා මේ මොන අරුපයක්ද මේ කියන්නේ? හරි දෙකේම පුළුවන්. ඉතින් මොකක්ද බම් වෙනස? දෙකේම පුළුවන් නම් වෙනසක් වෙනවයි. නෑ. මේකේ මේක නෙමෙයි වෙනස. මේ බලන්න වෙනස. හරිද? පුතේ මෙන්න මේ වාණිජ බැංකුවල විතරයි ජංගම ගිණුම් කියන එක පවත්වාගෙන යන්න පුළුවන්. මොන ගිණුම්ද? ජංගම. හොඳට මතක තියාගන්න විශේෂිත බැංකුවල ජංගම ගිණුම් පවත්වාගෙන යන්න බෑ. තේරුණාද? ජංගම ගිණුම් පවත්වාගෙන යන්න බෑ විශේෂිත බැංකුවල. ඔයා දැනටමත් දන්නවා මොකද්ද මේ ජංගම ගිණුම? අපි 10 වසරේ බැංකු සැසඳුම් පාඩමේදී කතා කරා. හරි අපිට චෙක් පොතක් හම්බෙන්නේ චෙක් පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ. අපිට මොන ගිණුමක් තිබ්බද? කියන්න බලන්න. මොන ගිණුමක් තිබ්බොත්ද? දාන්න බලන්න chat එකට. YouTube chat එකට දාන්න බලන්න මොන ගිණුමක් තිබ්බොත්ද? මොන ගිණුමක් තිබ්බොත්ද? අන්න හරි. ජංගම ගිණුමක් තිබ්බොත්. චෙක් පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. එහෙනම් මේ වාණිජ්‍ය බැංකුවක් අනිත් බැංකු වලින් වෙනස් වෙන්නේ මෙන්න මේ ජංගම ගිණුම් පවත්වාගෙන යාම මත. පැහැදිලිද? අනිත් බැංකු වලින් මේ බැංකුව වෙනස් වෙන්නේ පුතා ජංගම ගිණුම් පවත්වාගෙන යාම මත. තේරුණාද? තේරුණානේ? එහෙනම් අපි ලියමු නේද? අපි එමු පුතේ එන්න හැමෝම එන්න. right. අපි එහෙනම් ලියමු. වාණිජ්‍ය බැංකුවක්. ලියමු පුතා. වාණිජ්‍ය බැංකුවක්. හරි. වාණිජ්‍ය බැංකුවක්. okay. හරි. වාණිජ්‍ය බැංකුව. right. අපි ලියමු. ඉතිරි කිරීම් ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම් ඉතිරි කිරීම් ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම් ඉතිරි කිරීම් ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම් මෙන්ම ඉතිරි කිරීම් ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම් මෙන්ම ජංගම ගිණුම්ද පවත්වාගෙන යමි. ජංගම ගිණුම්ද පවත්වාගෙන යමි.
ජංගම ගිණුම්ද පවත්වාගෙන යමින් ව්‍යාපාර කටයුතු වලට අවශ්‍ය ව්‍යාපාර කටයුතු වලට අවශ්‍ය ව්‍යාපාර කටයුතු වලට අවශ්‍ය විවිධ බැංකු සේවා සපයන ආයතන විවිධ බැංකු සේවා සපයන ආයතන ඉතිරි කිරීම් ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම් මෙන්ම ජංගම ගිණුම්ද පවත්වාගෙන යමින් right ව්‍යාපාර වලට අවශ්‍ය විවිධ සේවා සපයන ආයතන බලපත්‍රලාභී වාණිජ බැංකු ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකු ලෙස හඳුන්වයි right උදා අපි දැන් වාණිජ බැංකු මම දැන් ඉස්සෙල්ලා කියලා දුන්නා බලන්න වාණිජ බැංකු අනෙකුත් බැංකු වලින් වෙනස් වන්නේ අන්න පුතේ රතු පෑනෙන් අන්ඩර්ලයින් කරා හරි වාණිජ බැංකු අනෙකුත් බැංකු වලින් වෙනස් වන්නේ highlight කරමු ජංගම ගිණුම් පවත්වාගෙන යාමම ජංගම ගිණුම් පවත්වාගෙන යාමම ජංගම ගිණුම් පවත්වාගෙන යාමම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ කටයුතු කරන නිසා අන්නන්ටයි කරන්නේ බලපත්‍රයක් යටතේ කටයුතු කරන නිසා අපි කියනවා බලපත්‍රලාභී වාණිජ බැංකු බලපත්‍රලාභී වාණිජ බැංකු බලපත්‍රලාභී වාණිජ බැංකු දැන් මෙතන අපි කියවනේ වාණිජ බැංකුවක් අනිත් බැංකු වලින් වෙනස් වෙන්නේ ජංගම ගිණුම් පවත්වාගෙන යාම මත කියලා. එතකොට මෙයාලා ඉතිරි කිරීම් ගිණුම් පවත්වාගෙන යනවා. ස්ථාවර තැන්පතු පවත්වාගෙන යනවා. ජංගම ගිණුම් පවත්වාගෙන යනවා. මේ ඔක්කොම පුතේ ගිණුම් අපි මේවයි සල්ලි තැන්පත් කරනවා. ඉතිරි කිරීම් ගිණුමේ තැන්පත් කරනවා. ස්ථාවර තැන්පතු ගිණුමේ තැන්පත් කරනවා. ජංගම ගිණුමේ තැන්පත් කරනවා තැන්පත් අන්න පුතා මේ වාණිජ බැංකු සපයන සේවාවක් විදියට අපිට ගන්න පුළුවන් තැන්පතු ආශ්‍රිත සේවා. ආයි කියන්නේ මොනවද? තැන්පතු ආශ්‍රිත සේවා. හරි? තැන්පතු ආශ්‍රිත සේවා. අපිට වාණිජ බැංකුවක් පවත්වාගෙන යන එක සේවාවක් විදියට තැන්පතු ආශ්‍රිත සේවා ගන්න පුළුවන්. අපි මේ පාඩමේ ඉස්සරහට ඔන්න ඔය තැන්පතු ආශ්‍රිත සේවා යටතේ මෙන්න මේ තුන පිළිබඳ අපි කතා කරනවා. හරි? මෙන්න මේ තුන පිළිබඳ කතා කරනවා. අද දවසෙත් අපි මේ පිළිබඳ සාකච්ඡා කරනවා. ඒත් එක තව සේවා තියෙනවා මෙයාලගේ. මෙයාලා විද්‍යුත් මුදල් ඔයා අහලා ඇති ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් ඔන්න ඔය වගේ දේවල් ගැන ඒවල් පිළිබඳ සේවා සපයනවා. ණය ලබා දෙනවා. හරි? right අපේ වටින දේවල් ආරක්ෂා කරලා දෙනවා. ඒවට කියනවා සුරක්ෂිතාගාර පාසු. ඔන්න ඔය වගේ විවිධ සේවා. අපි පුතේ අපේ සිලබස් එකේ තැන්පතු ආශ්‍රිත සේවා ගැන සහ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා ගැන කතා කරමු. පැහැදිලිද? එහෙනම් අපි ලියමු මෙතන හරි ලියමු පළවෙනි එක ලියන්න මාත් එක්කම තැන්පතු ආශ්‍රිත සේවා. තැන්පතු ආශ්‍රිත සේවා. ලියන්න තැන්පතු ආශ්‍රිත සේවා. අනිත් එක ලියන්න චූටි පුතේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. තැන්පතු ආශ්‍රිත සේවා විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. තැන්පතු ආශ්‍රිත සේවා විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. right මාතෘකාව highlight කරන්න. තැන්පතු ආශ්‍රිත සේවා.
හරි right තැන්පතු ආශ්‍රිත සේවා right දැන් අපි දන්නවා තැන්පතු ආශ්‍රිත සේවා දැන් බලමු මේදී අපි තැන්පතු ආශ්‍රිත සේවා තුනක් කතා කරනවා ඉතිරි කිරීම ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජංගම ගිණුම් කියන එක හරිද right එහෙනම් දැන් ඇත්තටම අපි බලමු ඇයි ඔයා බැංකුවක සල්ලි තැන්පත් ඇයි තැන්පත් කරන්නේ ඇයි තැන්පත් දාන බජට් එක ඇයි තැන්පත් ඔව් ආරක්ෂාවක් ලබා ගන්න ඒක හරි ආරක්ෂාවක් ලබා ගන්න පුතා අපි බැංකුවේ සල්ලි තැන්පත් කරමු පොඩි ආදායමක් ලබා ගන්න අපි බැංකුවේ සල්ලි තැන්පත් කරමු තව වෙනත් අමතර ප්‍රතිලාභ පොඩි කාලේ ඕගොල්ලෝ දැන් ඉතිරි කිරීම ගිණුම් වල සල්ලි තැන්පත් කරාම විවිධ තෑගි බෝගාම් දෙනවා හරි විවිධ තරඟ වලට පෙනී සිටලා තෑගි ගන්න පුළුවන් හරි right ඒ වගේ අමතර දේනවා කුඩ හම්බ වෙනවා පැන්සල් පෙට්ටිය හම්බ වෙනවා ලැප්ටොප් හම්බ වෙනවා හරි ෆුඩ් සයිකල් හම්බ වෙනවා ඔහොම තියෙනවනේ අන්න ඒ වගේ අමතර ප්‍රතිලාභ පැහැදිලිද හරි එහෙනම් ලියමු පළවෙනි ප්‍රයෝජන කියන්න මුදල් වලට ආරක්ෂාවක් ලැබීම ලියන්න පළවෙනි එක මුදල් වලට ආරක්ෂාවක් ලැබීම ලියන්න මුදල් වලට ආරක්ෂාවක් ලැබීම මුදල් වලට ආරක්ෂාවක් ලැබීම මුදල් වලට ආරක්ෂාවක් ලැබීම ඊට පස්සේ පොලි ආදායමක් හිමිවීම ලියන්න පොලි ආදායමක් හිමිවීම මුදල් වලට ආරක්ෂාවක් ලැබීම ඊට පස්සේ පොලි ආදායමක් හිමිවීම මුදල් වලට ආරක්ෂාවක් ලැබීම පොලි ආදායමක් හිමිවීම ඊට පස්සේ ලියමු වෙනත් අමතර ප්‍රතිලාභ ලැබීම වෙනත් අමතර ප්‍රතිලාභ ලැබීම වෙනත් අමතර ප්‍රතිලාභ ලැබීම වෙනත් අමතර ප්‍රතිලාභ ලැබීම right පැහැදිලිද හරි එහෙනම් ඇයි අපි තැන්පත් කරන්නේ ආරක්ෂාවක් ගන්න පොලි ආදායමක් ගන්න වෙනත් අමතර ප්‍රතිලාභ ලබා ගන්න පැහැදිලිද තේරුණාද හරි නියමයි එහෙනම් අපි දන්නවා වාණිජ බැංකුවල අපි පවත්වාගෙන යන තැන්පතු වර්ග මොනවද කියලා හරි තැන්පතු වර්ග තුනයි පුතේ අපි ලියන්න ඉතිරි කිරීම ගිණුම් ලියමු හැමෝම මාත් එක්කම ඉතිරි කිරීම ගිණුම් ඉතිරි කිරීම ගිණුම් ඊට පස්සේ ස්ථාවර තැන්පතු ගිණුම් ඉතිරි කිරීම ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම් ඊට පස්සේ ලියන්න ජංගම ගිණුම් ඉතිරි කිරීම ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම් ජංගම ගිණුම් ලියන්න පුතා ඉතිරි කිරීම ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජංගම ගිණුම් පැහැදිලිද ජංගම ගිණුම් හරි එහෙනම් අපි මුලින්ම ඉගෙන ගමු මේ ඉතිරි කිරීම ගිණුමක් කියන්නේ මොකක්ද ඒකේ තියෙන ප්‍රතිලාභ මොනවද කියන එක ගැන අපි මුලින්ම කතා කරමු ඔන්න මම ගන්නවා වෙනම කොටසක් ඉතිරි කිරීම ගිණුම්
මේ බලන්න හැමෝම. හරි? හැමෝම බලන්න. හරි? right. ඔන්න පුතා right? ඔන්න අමල් ඉන්නවා. අමල්. හරි? right. මෙතන තියෙනවා රනිල් බැංකුව කියලා බැංකුව. රනිල් බැංකුව. හරි? අමල් මොකද කරන්නේ? රනිල්ගේ බැංකුවේ පුතා ගිහිල්ලා රුපියල් 10000ක් තැන්පත් කර. 10000 තැන්පත් කර. සල්ලි දාන. හරි? මෙයා මේ දාන්නේ පුතා ඉතිරි කිරීම ගිණුමක. හරි? මොන ගිණුමකද දාන්නේ? ඉතිරි කිරීම ගිණුමක. තමයි දාන්නේ. හරිද? ඔන්න දැන් මෙයා මේ සල්ලි තැන්පත් කරේ උදේ 10ට. උදේ 10ට. ඔන්න දැන් මෙයා රෑ 12ට ගිහිල්ලා හරි? රෑ 12ට ගිහිල්ලා තව 15000ක් තැන්පත් කර. තව 15000ක් 1,50,000 තැන්පත් කර. හරි? දැන් මෙයාට හදිසි අවශ්‍යතාවයක් වෙලා පුතේ. හරිද? රනිල්ගේ බැංකුවේ තියෙනවා පුතා තලවතුගොඩ ශාඛාව. හරි? මෙයා ගිහිල්ලා රුපියල් 5000ක මුදලක් තලවතුගොඩ ශාඛාවෙන් හදිසියෙ ගන්නවා රෑ 1ට. හදිසියක් වෙලා බඩගිනි වෙනවා. හරි? right? ලබා ගැනීම කර. හරි? දැන් බලන්න මෙයා 10ට තැන්පත් කරා 12ට තැන්පත් කරා 1ට ගත්තා. 1ට ගන්න බැංකුව ඇතුලේ නෙමෙයි කාඩ් එක දාලා මැෂින් එක. right? කොහොම හරි ඕන වෙලාවක සල්ලි දාන්නත් පුළුවන්. ඕන වෙලාවක මේ ඉතිරි කිරීම ගිණුමේ සල්ලි ගන්නත් පුළුවන්. ඕන වෙලාවක දාන්නත් පුළුවන් ගන්නත් පුළුවන්. මෙයා මොකද කරන්නේ? දානවා ගන්නවා. දානවා ගන්නවා. ඕන වෙලාවක දාන්න පුළුවන් ඕන වෙලාවක එළියට ගන්න පුළුවන්. මොන ගිණුමද? ඉතිරි කිරීමේ. පැහැදිලිද? ඉතිරි කිරීමේ ගිණුම. ඕන වෙලාවක සල්ලි තැන්පත් කරන්නත් පුළුවන්. ඕන වෙලාවක සල්ලි ආපහු ගන්නත් පුළුවන්. බැංකුව පුතේ මෙයා දානවා ගන්නවා වුණාට දානවා ගන්නවා දදා ගත්තට පුතේ බැංකුව මෙයාට පොලියක් දෙනවා. දදා ගත්තට බැංකුව මෙයාව අතාරින්නේ නෑ. පොලියකුත් දෙනවා. අපි හිතමු 104ක් වාර්ෂික පොලිය. මං 104 දාගත්තේ ඇයි කියලා ඔයාලට පස්සේ දෙන්න. හරිද? right? දැන් කලබල වෙන්නේ මම නිකන් දාගත්තේ 104යි වාර්ෂික පොලිය. එහෙනම් මේ ඉතිරි කිරීම ගිණුමක් කියන්නේ ඕන වෙලාවක සල්ලි දාන්නත් පුළුවන් ඕන වෙලාවක සල්ලි ගන්නත් පුළුවන් ශේෂය මත පොලියක් හිමි වෙන ගිණුම. හරි? දාන්නත් පුළුවන් ගන්නත් පුළුවන් ඕනම වෙලාවක ඕනම තැන. හරි? පොලියකුත් හම්බෙනවා. තව මොනවාද හම්බෙන්නේ? බැංකුවේ සල්ලි දැම්මම පුතා ආරක්ෂාවක් හම්බ වෙනවා. ආරක්ෂාවක් අපේ සල්ලි වලට ආරක්ෂාවක් ලැබෙනවා. හරි? ආරක්ෂාවක් ලැබෙනවා. හරි? දාන්න පුළුවන් ගන්න පුළුවන් පොලියක් හම්බ වෙනවා ආරක්ෂාවක් හම්බ වෙනවා. තව පුතා ඔයා ගාව ඇති නේද ඔයාගේ ළමා ඉතිරි කිරීම ගිණුමේ චුරු පොතක් දෙනවා නේද? ලස්සන මිකී මවුස් කෙනෙක්ගේ මේ ඉස්සරහට දාලා හරි චුරු පොතක් දෙන්නේ. ඒකට මොකක් කියලාද කියන්නේ? ඒකට කියනවා පුතේ පාස් පොතක්. පාස් පොතක්. වර්තමානයේ නම් බැංකු සාමාන්‍යයෙන් පාස්පෝර්ට් නිකුත් කරනවා අඩුයි. හරි? හැබැයි අපිට ඉස්සර හැම තිරිකිරීමේ ගිණුමකටම පාස්පෝර්ට්ක් ලබා දෙනවා. පාස්පෝර්ට්. හරි? එහෙනම් ඕන වෙලාවක දාන්නත් පුළුවන් ගන්නත් පුළුවන් පොලියක් හම්බ වෙනවා ආරක්ෂාවක් හම්බ වෙනවා පාස්පෝර්ට්ක් හම්බ වෙනවා. පැහැදිලිද? පාස්පෝර්ට්ක් හම්බ වෙනවා. right? සහ මේට අමතර අර මම කිව්වා වගේ තෑගි භෝගත් හම්බ වෙනවනේ. අන්න අමතර ප්‍රතිලාභ හම්බ වෙනවා. අමතර ප්‍රතිලාභ හම්බ වෙනවා. අමතර ප්‍රතිලාභ හම්බ වෙනවා. පැහැදිලිද? අමතර ප්‍රතිලාභ. අපි හිතමු අමල් මේ රනිල්ගේ බැංකුවේ ටිකිරි කියන ගිණුමේ තමයි තැන්පත් කරේ ඈ.
ටිකිරි ගිණුම. හරි? ටිකිරි. රනිල්ගේ ටිකිරි. right? හරි ටිකිරි ගිණුමේ ඕන වෙලාවක දාන්න පුළුවන් ගන්න පුළුවන්. පොලියක් හම්බ වෙනවා, ආරක්ෂාවක් හම්බ වෙනවා, පාස්පෝර්ට් එකක් හම්බ වෙනවා. අමතර ප්‍රතිලාභ. පැහැදිලිද? right? ඔන්නෝව තමයි මේකෙන් ලැබෙන ප්‍රතිලාභ. ඉතිරි කිරීම ගිණුමක් කියන්නේ මොකක්ද? ඕන වෙලාවක දාන්නත් පුළුවන්, ඕන වෙලාවක ගන්නත් පුළුවන් ගිණුම. පැහැදිලිද? right. එහෙනම් අපි අපි එමු නිබන්ධනයට. right? නිබන්ධනයට. හරි. අපි ලියමු ඉතිරි කිරීම ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. ලියන්න මේ ඉතිරි කිරීම ගිණුමක්. ලියන්න අපි මෙහෙම ලියමු. හරි. ව්‍යාපාරිකයන්ට මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට ව්‍යාපාරිකයන්ට මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට ව්‍යාපාරිකයන්ට මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට කැමති විටක මුදල් තැන්පත් කිරීමට 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 මුදල් ආපසු ලබා ගැනීමට මුදල් ආපසු ලබා ගැනීමට මුදල් ආපසු ලබා ගැනීම මුදල් ආපසු ලබා ගැනීමට හැකියාව ඇති මුදල් ආපසු ලබා ගැනීමට හැකියාව ඇති ශේෂ්ඨය මත පොලියක් හිමිවට ව්‍යාපාරිකයෙකුට මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට කැමති විටක මුදල් තැන්පත් කිරීමට මුදල් ආපසු ලබා ගැනීමටත් හැකියාව ඇති ශේෂ්ඨය මත පොලියක් හිමිවන ශේෂ්ඨය මත පොලියක් හිමිවන ගිණුම් විශේෂයක් ලෙස ඉතිරි කිරීම් ගිණුම් හඳුනාගත හැක පැහැදිලිද? හරි. right. එහෙනම් මේකේ තියෙනවා මෙම ගිණුම් තනිව හෝ පුද්ගලයන් කීප දෙනෙක් එකතු වෙලා ආරම්භ කරන්නත් පුළුවන්. හරි. right. යාළුවෝ දෙන්නෙක්ට එකතු වෙලා joint account එකක් විදියට පටන් ගන්නත් පුළුවන්. හරි. එතන එක එක වර්ගයව තියෙනවා. ළමා ඉතිරි කිරීම ගිණුම්, කාන්තාවන් සඳහා වන ගිණුම්. දැන් ඔය තියෙනවා මම හිතන්නේ කමර්ෂල් එකේද කොහෙද තියෙනවා මොකක් හරි වනිතා හරි මොකක් හරි එකක්. right. හරිද? ධන යෝජන ගිණුම් කියලා තියෙනවා. ज्येष्ठ पुरवැසි ගිණුම්, අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු ගිණුම්. අන්න ඔය වගේ ඉතිරි කිරීම ගිණුම් වර්ග තියෙනවා පුතා එකේ. right. එක එක වර්ග. right. අපි බලමු ඉතිරි කිරීම ගිණුම් පවත්වාගෙන යාමෙන් ලබාගත හැකි ප්‍රයෝජන. මම ඉස්සෙල්ලා කතා කරා. අපි රතු පෑනෙන් අන්ඩර්ලයින් කරමු. ඉතිරි කිරීම ගිණුම් පවත්වාගෙන යාමෙන්. ඊට පස්සේ පුතා highlight කරන්න ලබාගත හැකි ප්‍රයෝජන. highlight කරමු ලබාගත හැකි ප්‍රයෝජන. highlight කරන්න ලබාගත හැකි ප්‍රයෝජන. හරි. අපි ලියමු මෙහෙම. ලියන්න. ඕනෑම අවස්ථාවක ලියන පළවෙනි එක ඕනෑම අවස්ථාවක මුදල් තැන්පත් කිරීමටත් ඕනෑම අවස්ථාවක මුදල් තැන්පත් කිරීමට මුදල් ආපසු ලබා ගැනීමට මුදල් ආපසු ලබා ගැනීමට මුදල් ආපසු ලබා ගැනීමට මුදල් ආපසු ලබා ගැනීම හැකිවීම
ආපසු ලබා ගැනීමට හැකිවීම හැකිවීම හරි ඊට පස්සේ ලියන්න මුදල් වලට ආරක්ෂිත බවක් ලැබීම 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 පොලි ආදායමක් ඊට පස්සේ තුන්වෙනි ලියමු 3 පොලි ආදායමක් ලැබීම පොලි ආදායමක් ලැබීම පොලි ආදායමක් ලැබීම පොලි ආදායමක් ලැබීම පළවෙනි එක ඕනෑම අවස්ථාවක මුදල් තැන්පත් කිරීමට මුදල් ආපසු ලබා ගැනීමටත් හැකියි. හරි. ඊට පස්සේ මුදල් වලට ආරක්ෂිත බවක් ලැබෙනවා. ඊට පස්සේ පොලි ආදායමක් ලැබෙනවා. ඊළඟට ලියමු හදිසි අවස්ථාවලදී හදිසි අවස්ථාවලදී හදිසි අවස්ථාවලදී පහසුවෙන් මුදල් හදිසි අවස්ථාවලදී පහසුවෙන් මුදල් ආපසු ලබාගත හැකිවීම හදිසි අවස්ථාවලදී පහසුවෙන් මුදල් ආපසු ලබාගත හැකිවීම ඊට පස්සේ හරපත් මගින් ගෙවීම් කටයුතු කළ හැකිවීම හරපත් මගින් ගෙවීම් කටයුතු කළ හැකිවීම දැන් මම කියද්දි ලියා ගන්න බැරි වුණොත් YouTube live එකක් නෑ නේ ඒකට ඒක නවත්තලා පොඩ්ඩක් පිටිපස්සට ඇදලා ලියන්න right හරි හරපත් මගින් ගෙවීම් කටයුතු කළ හැකිවීම ඊට පස්සේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ස්වයංක්‍රීය ටෙලර් ඒ කියන්නේ ATM machine right ඔය හරපත් කියන එක මම කියලා දෙන්නම්. ඒ කියන්නේ ඔය ඉතිරි කිරීම වලට අපිට හම්බ වෙන කාඩ් එක ඒකින් ගෙවන්න පුළුවන්. ඒතර account එකේ සල්ලි අඩු ඒක ඉස්සරහට තියෙනවා අපි කියලා දෙන්න. අසලියමු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ගනුදෙනු කළ හැකිවීම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ගනුදෙනු කළ හැකිවීම ඕකේ හරි ඊට පස්සේ පුතා දිනවා ඉදිරි කිරීම ගිණුමක් කොහොමද ආරම්භ කරන්නේ මේක ලොකු වැදගත්කමක් හරි මේක විභාගෙදී අහන්නේ මාරි බිස්කට් එකක් අරගම ෂේප් එකේ පොඩ්ඩක් කියව ගන්න හරිද රයිට් මාරි බිස්කට් එකක් අරගම පොඩ්ඩක් කියව ගමු හරි එහෙනම් අපි දැන් එනවා ස්ථාවර තැන්පතු වල මේ බලන්න ස්ථාවර තැන්පතු දැන් මේ බලන්න චූටි පුතේ මේ ඉතිරි කිරීම හරි අමල් රණීගේ බැංකුවේ දැම්ම ඕන වෙලාවක දාන්නත් පුළුවන් ඕන වෙලාවක ගන්නත් පුළුවන් හරි හැබැයි දැන් මම එනවා ස්ථාවර තැන්පතු ගිණුම මේක හොඳට අහගන්න හරි ඔන්න රණීගේ බැංකුවම තමයි රනිල් බැංකුව ඉන්නා පුතා අමල් මල් පිට මල් අමල් පුතේ අමල් දැන් මොකද කරන්නේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනවා බලමු මේකේ මොනවද තියෙන ප්‍රතිලාභ කොහොමද ඒක ඉතිරි කිරීම ගිණුමකින් වෙනස් හොඳට අහගන්න පුතේ අමල් ලක්ෂයක් තැන්පත් කරනවා සාමාන්‍යයෙන් ස්ථාවර තැන්පතුක ටිකක් ලොකු ගාණක් තැන්පත් ලක්ෂයක් මෙයා ලක්ෂ තැන්පත් කරන්නේ
අවුරුද්දක කාල සීමාවකට අන්න වෙනස. පළවෙනිම වෙනස. හරි මෙයාට මේ ෆික්ස් ඩිපොසිට් එකේ ඕන වෙලාවට සල්ලි අදින්න බෑ. මෙයා සල්ලි තැන්පත් කරන්නේ යම් මුදලක් යම් නිශ්චිත කාලයකට. ඕක මාස 6කට වෙන්න පුළුවන්, අවුරුද්දකට වෙන්න පුළුවන්, අවුරුදු 2කට වෙන්න පුළුවන්, 3කට වෙන්න පුළුවන්, 5කට වෙන්න පුළුවන්. පහෙන් යන්න සාමාන්‍ය නැහැ. හරිද? right? එතකොට යම් නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට තැන්පත් කරන්න. අමල් කියනවා රනිල්ට මම ලක්ෂයක් ඔයා ගාව තැන්පත් කරන්නම්, මම අවුරුද්දක් යනකම් ඕකට අතවත් තියන්නේ නැහැ. ආයි ගන්නෙ නැහැ. ප්‍රොමිස්. ඔළුවේ අත තියලා දියුරන්න. හරිද? ඔළුවේ අත තියලා මුදා දියුරන්න. හරි? ඔළුවේ අත තියලා දියුරනවා රණියාගේ ලක්ෂයක් දානවා අවුරුද්දකට ගන්නෙ නැහැ කියලා. හරිද? ගන්නෙ නැහැ කියලා කියනවා. අන්න ෆික්ස් ඩිපොසිට් එක. ෆික්ස් ස්ථාවරයි. යම් නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට තැන්පත් කරා. හරිද? රනිලුත් ඉතින් අරයා ඔළුවේ අත තියලා දිවුරන නිසා රණියත් මොකද කරන්නේ? ඊය මුදුනින් ඒක පිළිගන්නවා. හරිද? පිළි අරගෙන කියනවා හරි ඔයා එහෙම කරනවා නම් ඔයාට මම ලොකු පොලියක් දෙන්න. ඉතිරි කිරීම එකට වඩා වැඩි පොලියක් දෙන්න. මේකේ 104 නම් ඔයාට මම දෙන්නම් 115. ආසයි වගේ. හරි 100 කීයක් දෙනවද? 15ක්. 115ක් දෙන්නම් ඔයාට. හරිද? අන්න ස්ථාවර තැන්පතුවක් කියන්නේ යම් නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට ස්ථාවර පොලියක් යටතේ හම්බ. ඇයි ස්ථාවර පොලියක් කියන්නේ? මේ ඉතිරි කිරීමේ පොලිය නිතර වෙනස් වෙන්න පුළුවන්. පොලි අනුපාත නිරන්තරයෙන් වෙළඳ පොලේ වෙනස්. එතකොට ඉතිරි කිරීමේ ගිණුමට හම්බ වෙන්නේ අදාළ කාලෙක තියෙන පොලි. මේක මේ මාස 104යි නම් ඊළඟ මාස 105යි නම් ඊට පස්සේ මාස 103යි නම් ඒ අදාළ මාසවල යන රේට් එක තමයි හම්බ. හැබැයි මේකේ එහෙම නැහැ. මේකේ අවුරුදු දෙකකට දැම්ම කියමු. දෙකකට වාර්ෂිකව 115ක් අවුරුද්දකට 115ක් දෙන්න රණිය පොරොන්දු වුණොත් ඒ 115 හම්බ වෙනවමයි. වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒකේ පොඩි අවාසියක් තියෙනවා. පොලි අනුපාතය 115ට වඩා වෙළඳ පොලේ පොලිය අපි තුමු 30ක් වුණා කියලා. ඒත් හම්බෙන්නේ 15. ඒත් හම්බෙන්නේ 15. වෙනස් වෙන්නේ නැහැ පොලිය. පොලිය වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවරයි. ස්ථාවර පොලියක් හම්බ වෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ අවුරුදු දෙකකට දැම්මොත් 115කට ඒ අවුරුදු දෙකේම අවුරුද්දකට 115 ගානේ තමයි හම්බ. 115 ගානේ තමයි හම්බ. හරි? 115. පොලිය අඩු වුණත් 115. වැඩි වුණත් 115. පැහැදිලි? තේරුණා? හරිද? right? තේරුණා? හරිද? අන්න හරි. right? හරිද? හරි. තේරුණාද? right? එහෙනම් ස්ථාවර පොලියක් යටතේ ආරම්භ කරගෙන. එහෙනම් අපි ලියමු නිර්වචන. දැන් මම කිව්වා ස්ථාවර මුදලක් යම් නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට ස්ථාවර පොලියක් යටතේ තැන්පත් කරනවා. එහෙනම් අපි ලියමු පුතේ මුලින්ම නිර්වචන. ලියන්න නිර්වචනේ ලියන්න නිශ්චිත කාල සීමාවක් සඳහා නිශ්චිත කාල සීමාවක් සඳහා නිශ්චිත කාල සීමාවක් සඳහා යම් නිශ්චිත මුදලක් 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 නිර්වචනය ලියමු. නිශ්චිත කාල සීමාවක් සඳහා යම් නිශ්චිත මුදලක් ස්ථාවර පොලි ප්‍රතිශතයක් යටතේ
ස්ථාවර පොලී ප්‍රතිශතයක් යටතේ ස්ථාවර පොලී ප්‍රතිශතයක් යටතේ ස්ථාවර පොලී ප්‍රතිශතයක් යටතේ ස්ථාවර පොලී ප්‍රතිශතයක් යටතේ තැන්පත් කර ආරම්භ කළ හැකි ගිණුම් තැන්පත් කර ආරම්භ කළ හැකි ගිණුම් තැන්පත් කර ආරම්භ කළ හැකි ගිණුම් ආරම්භ කළ හැකි ගිණුම් තැන්පත් කර ආරම්භ කළ හැකි ගිණුම් ආරම්භ කළ හැකි ගිණුම් ස්ථාවර තැන්පතු ගිණුම් වේ ස්ථාවර තැන්පතු ගිණුම් වේ ස්ථාවර තැන්පතු ගිණුම් වේ ස්ථාවර තැන්පතු ගිණුම් හරි right දැන් මේකේ තියෙන ලක්ෂණ මොනවද මේකේ තියෙන ප්‍රයෝජන මොනවද අපි බලමු මේවා දැන් මේකේ අපි දන්නවා නිශ්චිත කාලයකට නිශ්චිත මුදලක් දාන්න ඔළුවේ අත තියලානේ පුතේ දියුරුවේ ඒක නිසා රනිලා 115ක් දෙනවා දැන් හදිස්සියක් වෙලා මෙයාට තව ලක්ෂයක් දාන්න ඕන වෙනවා මේ ෆික්ස් ඩිපොසිට් පුළුවන්ද දාන්න බෑ අවුරුදු දෙක ඉවර වෙනකම් බෑ එහෙනම් ඔයා උඩ බලන් ඉන්නවා නෑ එයාට පුළුවන් තව ලක්ෂයක් දාන්න වෙනමම ෆික්ස් ඩිපොසිට් එක මොන FD2 කියලා මම මේක FD1 FD2 හරි රයිට් අන්න එහෙම එකම ගිණුමට දාන්න බෑ හැබැයි ඉතිරි කිරීම ගිණුමෙන් ප්‍රශ්නයක් නැහැ ඉතිරි ගිණුමටම තමයි දානවා මේක ටිකක් දාලා තියනවා ඇතුලේ තියලා පස්සේ ගන්න සල්ලි අවුරුද්ද ගියාට පස්සේ තේරෙනවද හරි රයිට් එතකොට ඕන වෙලාවක දාන්න ගන්න බෑ නේ දැන් හදිස්සියක් වුණොත් ගන්න බැරිද ඔළුවේ අත තියලා දිවුරුවක් පුතේ දිවුරපුව වෙනස් කරන්න බැරිද පුළුවන් chances තියෙනවා හැබැයි මෙහිමයි හරිද දැන් ඔළුවේ අත තියලා දිවුරපු නිසාන පුතේ 15ක් රණිලා දෙන්නම් කිව්වේ මගින් ඔයා සල්ලි ගත්තොත් මැදදික් සල්ලි ගත්තොත් ඔයාට රණිල් කියනවා මේ 115 දෙන්නේ නැහැ මේ 115 ඔයාට දෙන්නේ නැහැ 115 දෙන්නේ නැහැ එයා කියනවා ඔයාට ඕන 104ක් දෙන්න අන්න මගින් සල්ලි ගලවලා ගත්තොත් හම්බ වෙන්නේ ඉතිරි කිරීම ගිණුමේ පොලිය අඩු පොලිය හම්බ වෙයි හරි අඩු සැලකිලි හම්බ වෙයි හරි පොරොන්දු කැඩුවොත් පුතා අඩු සැලකිලි රයිට් හරිද රණිල ගණන් ගන්න නැහැ තේරෙනවද පොරොන්දු රැක්කොත් තමයි සැලකිලි වැඩි ඒත් නෑ හරි සයි හරිද 115කට තැන්පත් කරනවා රයිට් ලක්ෂයක මුදලක් 115ක පොලියකට තැන්පත් හරි මගදී ගත්තොත් හම්බෙන්නේ ඉතිරි කිරීම විතරයි ඒක නිකන් මතක තියාගන්න කරුණක් එහෙනම් මේකේ ලක්ෂණ විදියට අපි ගත්තොත් හරිද යම් නිශ්චිත මුදලක් තැන්පත් කරනවා නිශ්චිත කාලයකට ඉතිරි කිරීම ගිණුමට වඩා වැඩි පොලියක් හම්බ වෙනවා හරි ඉතිරි කිරීම ගිණුමට වඩා වැඩි පොලියක් හම්බ වෙනවා හරිද ඒ පොලිය දාන සල්ලි ප්‍රමාණයේ කාලය අනුව වෙනස් වෙන්න පුළුවන් මම දැන් පෙන්නන්නම් හරි දැන් මේකේ හම්බුනේ පාස් පොතක් නේ හැබැයි මේකේ හම්බ වෙන්නේ පුතා ස්ථාවර තැන්පතුවට සහතිකයක් හම්බෙයි සහතිකයක් හරි සර්ටිෆිකට් එකක් හම්බ සර්ටිෆිකට් මෙන්න මේ සර්ටිෆිකට් එකේ පොඩි ලක්ෂණයක් පොඩි වාස් උදේ මේ සර්ටිෆිකට් එක අපිට ඇපේට තියන්න පුළුවන් ඇපේට තියලා ණයක් ගන්න පුළුවන්
සර්ටිෆිකේට් එක ඇපේට තියලා මොකක්ද ගන්න පුළුවන්? ණයක් ගන්න. ලෝන් එක. හැබැයි අපිට මෙතන පාස්පෝර්ට් ඇපේට තියලා ණය ගන්න පුළුවන්ද? මේකේ ණය දෙන්නේ මේක දීර්ඝකාලීනව තියෙන නිසා. හරිද? ගොඩක් බැංකුවල පුතා මේ ණය ලබා දෙන්නේ ඔයා දාන තැන්පතුවෙන් අපි කියමු ලක්ෂයක් දැම්මොත් ඒකේ 90ක් දක්වා. ඒ කියන්නේ 90000ක ණයක් ගන්න පුළුවන්. ඔයා කෝටියක් දැම්මොත් ලක්ෂ 90ක ණයක් ගන්න පුළුවන්. ලක්ෂ 10ක් දැම්මොත් ලක්ෂ 9ක් ගන්න. 90ක ණයක් ගන්න. පැහැදිලිද? 90ක ණයක් ලබා ගන්න. තේරුණාද? 90ක ණයක් ගන්න. හරි 90ක ණයක් ගන්න. තේරුණාද? රයිට්. අන්න ඒ වගේ ලක්ෂණ කීපයක් තමයි මේකේ තියෙන්නේ. තේරුණාද? හරි එහෙනම් අපි නිකම් බලමු ආයෙ මුල එක. යම් නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට ස්ථාවර පොලියක්. ඉතිරි කිරීම ගිණුමට වඩා පොලිය වැඩි. සහතිකයක් හම්බ වෙනවා. සහතිකයේ අපේට තියලා ණයක් ගන්න පුළුවන්. හරි ණයක් ගන්න. හරි. ඕනම් මෙහිමයි. ඔය අහලා තියෙනවද ඔයාලගේ ආච්චිලා සීලා පොලියෙන් ජීවත් වෙනවද? පොලියෙන් ජීවත් වෙනවා අහලා ඇති. එනේ යාලා කරන්නේ යාලා අර විශ්‍රාමයේදී හම්බෙන මුදල් ටික සල්ලි ටික එයාලා ෆික්ස් ඩිපොසිට් එක දානවා. හරිද? දාලා ඔළුවේ අත තියලා දියුරලා කියනවා මේක ගන්නෙ නැහැ. එහෙනම් වැඩි පොලියක් බැංකුව දෙනවා. හරි? ඒ පොලිය ඒගොල්ලෝ අපි තුමු අවුරුද්දකට ෆික්ස් ඩිපොසිට් එක දැම්ම කියලා අවුරුද්දකට දැම්ම කියන්නේ. ඒ අවුරුද්ද ඉවර වෙනකන් ඉන්නේ පොලිය ගන්න. එයාලට පුළුවන් මාස පතා පොලිය. මාසෙට ඒ කියන්නේ අවුරුද්දට ලැබෙන පොලිය 12න් බෙදලා මාසිකව එයාලා පොලිය ගන්නවා. මාසිකව පොලිය ගන්නවා. ඒ පොලියෙන් තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. එහෙම ගන්නත් පුළුවන්. තේරුණාද? අර මේවා තේරුණා. මම දන්නවා තේරුණා. ඒක බා ආයි කියලා දෙන්න. අපිට පුළුවන් අවුරුද්දයකට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. මේ පොලිය වාර්ෂිකව අවුරුදු 115 ගානේ අවුරුද්දකට 115 දෙයක් හම්බ වෙනවා. ඒක අවුරුදු දෙක අන්තිමට ගන්නත් පුළුවන්. අවුරුදු දෙක අන්තිම වෙද්දි පොලිය එකතු කරලා ගන්නත් පුළුවන්. නැත්තම් ඒක මාස ගානෙන් බෙදලා මාසයකට පොලිය හදලා ගන්නත් මාසිකව පොලිය බැංකුවෙන් ඉල්ල ගන්නත් ඒ පොලියෙන් ජීවත් වෙනවා. ඒ මිනිස්සු. හරි පැහැදිලිද? ඔන්න ඔය වගේ දේවල් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. දැන් අපි ලක්ෂණ ටික සහ ඒ ටික කතා කරා. මම නිකන් ඔයාලට පෙන්නන්නම් මේ BOC එකේ රේට්ස් ටික අපි බලමු BOC ස්පෙෂල් ඩිපොසිට් කියලා තියෙනවා බලමු. එන්නයි විශේෂයි. මේ තියෙන සාමාන්‍ය ඉතිරි කිරීම ගිණුම් වල පොඩි. බලන්න 105ක වගේ පොලියක් තමයි හම්බෙන්නේ. හරි? 105ක පොලියක් හම්බ වෙන්නේ ඉතිරි කිරීම සහතික. හැමදේ නෑ ඉතිරි කිරීම තැන්පත් 105ක් හම්බෙන්නේ නෑ. 2.5යි බිඳුවක් වගේ තමයි හම්බ වෙන්නේ. හරි? ඉතිරි කිරීම ගිණුම්. ඊට පස්සේ වෙනත් තැන්පතු කියලා තියෙනවා. පස්සේ ස්ථාවර තැන්පතු තියෙන non fixed deposit වල. අපේ රුපී fixed deposit. එදින ස්ථාවර තැන්පතු විභාග මාසිකේව තියෙනවා මාස 3කට දාන්න පුළුවන් මාසයකට කාලෙ වැඩි වෙන්න පොලිය ප්‍රතිශතය වැඩි වෙනවා. හරි? පොලිය වැඩි වෙනවා. දැන් මේවා පොලිය කල්පිරීමේදී මාසිකව ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ මාසික ගානේ ගන්නවා නම් අවුරුද්දකට 110.5. හරි? කල්පිරෙද්දි ගන්නවා නම් 6.75. දශම 2.5ක් නෑ. හරි? දශම 2.5. පැහැදිලිද? දශම 2.5ක් වැඩිපුර දෙනවා. මේවා ඉතින් එච්චර ලොකුවටම ප්‍රතිලාභ තියෙන දේවලුත් නෙමෙයි. හරි? බලන්න වසර 5 කොහොමද දැක්කම මම කිව්වා අවුරුදු 5ක් තමයි උපරිම දෙන්නේ. හරි? right. හරි. එහෙනම් අපි එමු නේද? අපි එමු නෝට් එකට. හරි? right. ස්ථාවර තැන්පතුවේ ලක්ෂණ ටික ලියමු. අපි නිර්වචන ලියුවනේ. right ලක්ෂණ ටික ලියන්න. යම් නිශ්චිත කාල සීමාවක් සඳහා ලියන පළවෙනි එක යම් නිශ්චිත කාල සීමාවක් සඳහා
තැන්පතු පවත්වාගෙන යාම යම් නිශ්චිත කාල සීමාවක් සඳහා තැන්පතු පවත්වාගෙන යාම යම් නිශ්චිත කාල සීමාවක් සඳහා තැන්පතු පවත්වාගෙන යාම. දෙක තැන්පතු කාලය හා මුදල අනුව 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 පොලි ප්‍රතිශතය වෙනස් වීම තැන්පතු කාලය හා මුදල අනුව පොලි ප්‍රතිශතය වෙනස් වීම තැන්පතු කාලය හා මුදල අනුව පොලි ප්‍රතිශතය වෙනස් වීම. තුන සාමාන්‍ය ඉතිරි කිරීම් ගිණුම් වලට වඩා 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 වැඩි ප්‍රතිශතයක් යටතේ සාමාන්‍ය ඉතිරි කිරීම් ගිණුම් වලට වඩා වැඩි ප්‍රතිශතයක් යටතේ පොලි හිමිවීම සාමාන්‍ය ඉතිරි කිරීම් ගිණුම් වලට වඩා වැඩි ප්‍රතිශතයක් යටතේ පොලි හිමිවීම. ඊට පස්සේ හතරවෙනි එක ලියමු. පොලිය මාසිකව හෝ පොලිය මාසිකව හෝ කල්පිරුණු පසුව හෝ පොලිය මාසිකව හෝ කල්පිරුණු පසුව හෝ පොලිය මාසිකව හෝ කල්පිරුණු පසුව හෝ ලබාගත හැකි වීම පොලිය මාසිකව හෝ කල්පිරුණු පසුව හෝ ලබාගත හැකි වීම. ඊට පස්සේ ලියමු පොලිය මාසිකව හෝ කල්පිරුණු පසුව හෝ ලබාගත. පස්සේ ලියමු තැන්පත් කළ දිනය පස්වෙනි එක ලියන්න. තැන්පත් කළ දිනය ලියන්න පුතේ. තැන්පත් කළ දිනය කමා තැන්පත් කළ මුදල තැන්පත් කළ දිනය කමා තැන්පත් කළ මුදල තැන්පත් කළ දිනය කමා තැන්පත් කළ මුදල තැන්පත් කළ මුදල කමා පොලිය සහ කල්පිරෙන දිනය ඇතුළත් 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 සහතිකයක් බැංකුව විසින් ලබා දීම
සහතිකයක් බැංකුව විසින් ලබා දීම. පුතේ ලියා ගන්න ස්ක්‍රීන් එකේ වදින අපි YouTube live එකක් ගන්න. ඒතන අදාළ තැන නැවැත්තුවා පිටිපස්සට ගත්තා ලියුවා. right කිසිම අදිස්සියක් හරි right හරි අවසාන එක ස්ථාවර තැන්පතුව ඇපයට තබා ස්ථාවර තැන්පතුව ඇපයට තබා ස්ථාවර තැන්පතුව ඇපයට තබා තැන්පතුවෙන් යම් ප්‍රතිශතයක් ස්ථාවර තැන්පතුව ඇපයට තබා තැන්පතුවෙන් යම් ප්‍රතිශතයක් තැන්පතුවෙන් යම් ප්‍රතිශතයක් තැන්පතුවෙන් යම් ප්‍රතිශතයක් තැන්පතුවෙන් යම් ප්‍රතිශතයක් ණය මුදලක් ලෙස ලබාගත හැකි වීම ණය මුදලක් ලෙස ලබාගත හැකි වීම right පුතා ඒකි ක්‍රියාපටිපාටියත් එච්චර අය කියන්නේ වැදගත්කමක් නැහැ විභාගෙදී අහන්නේ නැහැ අපි දැන් කතා කරමු මාතෘකාව highlight කරන්න ස්ථාවර තැන්පතු හා ඉතිරි කිරීම ගිණුම අතර වෙනස් highlight කරන්න වෙනස්කම් යද මූලික වශයෙන්ම මේ දෙක කතා කරන්නේ ඉතිරි කිරීම ගිණුම් ගැන ස්ථාවර මං කිව්වා ලබන සතියේ ජංගම ගිණුමත් එක්ක චෙක් පට් ටික ඔයාට සුපිරියට කියලා දෙනවා හරි right හරි අද අපි බැංකු සේවාවේ ආරම්භයක් කරා හරිද ඔයාට මම බැංකු සේවාව කියන එක ෆ්‍රී සෙමිනාර් එකක් විදිහට ඕගොල්ලන්ට අපේ පන්තියන නොවන හැම යාළුවෙක්ටම එන්න පුළුවන් විදිහට මේක කියලා දෙන්න. හරිද? තේරුණාද? දැන්ටම අපි දන්නවා. දැන් ඉදිරි කිරීම ගිණුමේ ඕන වෙලාවක සල්ලි දාන්න පුළුවන් ඕන වෙලාවක සල්ලි ගන්න පුළුවන්. හැබැයි ස්ථාවර තැන්පතු එහෙම නෙමෙයි. නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට ස්ථාවර පොලියක් යටතේ තැන්පත් කරනවා. පැහැදිලිද? right. එහෙනම් ලියමු පළවෙනි ලියන පළවෙනි වෙනස ඉදිරි කිරීම ගිණුම පැත්තේ ලියන්න. ඉදිරි කිරීම ගිණුම පැත්තේ ලියන්න. ඕනෑම වේලාවක මුදල් තැන්පත් කිරීමට ලියන්න. ඕනෑම වේලාවක මුදල් තැන්පත් කිරීමට ඕනෑම වේලාවක මුදල් තැන්පත් කිරීමට මුදල් ආපසු ලබා ගැනීමට ඕනෑම වේලාවක මුදල් තැන්පත් කිරීමට මුදල් ආපසු ලබා ගැනීමට හැකියාව ලැබීම ඕනෑම වේලාවක මුදල් තැන්පත් කිරීමට මුදල් ආපසු ලබා ගැනීමට හැකියාව ලැබීම හරි ස්ථාවර තැන්පතුව පැත්තේ ලියන්න යම් නිශ්චිත මුදලක් 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 නිශ්චිත කාලයකට නිශ්චිත කාලයකට නිශ්චිත කාලයකට යම් නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට තැන්පත් කිරීම තැන්පත් කිරීම තැන්පත් කිරීම හරි right දෙවැනි එක ලියමු දෙවැනි වෙනස සාපේක්ෂව පොලි ප්‍රතිශතය අඩුවීම සාපේක්ෂව පොලි ප්‍රතිශතය අඩුවීම
සාපේක්ෂව පොලි ප්‍රතිශතය අඩුවීම ලියන්න සාපේක්ෂව පොලි ප්‍රතිශතය අඩුවීම සාපේක්ෂව පොලි ප්‍රතිශතය අඩුවීම මේ පැත්තේ ලියන්න ස්ථාවර තැන්පතුව පැත්තේ සාපේක්ෂව පොලි ප්‍රතිශතය වැඩිවීම සාපේක්ෂව පොලි ප්‍රතිශතය වැඩිවීම සාපේක්ෂව පොලි ප්‍රතිශතය වැඩිවීම හරි අපි ගන්නවා ඉතිරි කිරීම දිනුමේ පාස් පොතක් හම්බෙන්නේ මේකේ හම්බෙන්නේ සහතිකයක් ලියන්න ඉතිරි කිරීම දිනුම පැත්තේ පාස් පොතක් ලැබීම 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 මේ පැත්තේ යන්න ස්ථාවර තැන්පතු සහතිකයක් ලැබීම ස්ථාවර තැන්පතු සහතිකයක් ලැබීම ස්ථාවර තැන්පතු සහතිකයක් ලැබීම ස්ථාවර තැන්පතු සහතිකයක් ලැබීම හරි දැන් අපිට මේ ඉතිරි කිරීම දිනුම අපේට තියලා ණය ගන්න බෑ හැබැයි මේක පුළුවන් ලියමු ඉතිරි කිරීම දිනුම පැත්තේ ලියන්න අපේට තබා අපේට තබා අපේට තබා ණය මුදලක් ලබාගත නොහැකි වීම 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 මේ පැත්තේ ලියන්න අපේට තබා අපේට තබා අපේට තබා ණය මුදලක් ලබාගත අපේට තබා අපේට තබා ණය මුදලක් ලබාගත හැකි වීම අපේට තබා මේ පැත්තේ ස්ථාවර තැන්පතේ ණය මුදලක් ලබාගත හැකි වීම right හරි දැන් අපි එනවා චූටි පුතේ ජංගම ගිණුම් highlight කරන්න මාතෘකාව right ජංගම ගිණුම් හරි අපි ජංගම ගිණුමක් කියන්නේ මොකක්ද කියලා කතා කරමු අපි ඒකේ චෙක්පත් ගැන ඊළඟ දවසේ සෙමිනාර් එකේ කතා කරමු අපි ජංගම ගිණුමක් කියන්නේ මොකක්ද කියලා මම ඉස්සෙල්ලා කිව්වා දැන් අපි ඉතිරි කිරීම ගිණුම් කතා කරා ස්ථාවර තැන්පතු ගිණුම් කතා කරානේ දැන් අද මුලින්ම කතා කරා උපකාරක සේවාවක් කියන්නේ මොකක්ද අපිට වෙළඳාමට සහාය වන විවිධ සේවා හතරක් තිබ්බ බැංකු රක්ෂණය ප්‍රවාහනය සංග්‍රහය පස්සේ බැංකු සේවාව ගැන පටන් අරගෙන බැංකු ආරම්භය ගැන කතා කරා බැංකු ඉතිහාසය කතා කරා මහා බැංකු අධිපතිවරයා ගැන කතා කරා පස්සේ වාණිජ බැංකු ගැන කතා කරා අපි කිව්වා අනිත් බැංකු වලින් වෙනස් වෙන්නේ ජංගම ගිණුම් පවත්වාගෙන යාම මම කිව්වා ජංගම ගිණුමක් කියන්නේ චෙක්පත් මගින් ගනුදෙනු කරන ගිණුමක්
චෙක් පොතක් ඔයාට හම්බෙන්නේ ජංගම ගිණුමක්. ඒතර වාණිජ බැංකුවක් අනිත් බැංකුව වලින් වෙනස් වෙන්නේ ජංගම ගිණුම් පවත්වාගෙන යාම මත. පැහැදිලිද? right? ජංගම ගිණුම් පවත්වාගෙන යාම මත තමයි වෙනස් වෙන්නේ. හරි? එහෙම අපි කතා කරා. හරි ඊට පස්සේ ඉතිරි කිරීම ගිණුම් කිව්වා ඕන වෙලාවක සල්ලි දාන්නත් පුළුවන් ගන්නත් පුළුවන්. ශේෂය මත පොලියක් හිමි වෙනවා ආරක්ෂාවක් හම්බ වෙනවා පාස්පෝර්ට්ක් හම්බ වෙනවා. ඔය වගේ දේවල් අපි කතා කරා. ඕන වෙලාවක දාන්න ගන්න පුළුවන්. හරපත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. ඔය වගේ වාසි ප්‍රයෝජන ගන්න. දසාව ස්ථාවර දැන්. ඒකෙදි කිව්වා යම් නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට ස්ථාවර පොලියක් යටතේ තමයි තැන්පත්. ඕන වෙලාවට ගන්න බෑ. හැබැයි ගන්න පුළුවන් මැදින් ගත්තොත් අර ලොකු පොලිය හම්බ වෙන්නේ. සහතිකයක් හම්බ වෙනවා අපේට තියලා ණය ගන්න පුළුවන්. ඒකෙත් ආරක්ෂාවක් හම්බ වෙනවා. ජංගම ගිණුමක් කියන එක අපි කතා කරා මම කිව්වා චෙක් පත් මගින් ගනුදෙනු කරන ගිණුමක්. එහෙනම් අපි ලියමු මුලින්ම ජංගම ගිණුමක් කියන්නේ මොකක්ද? ලියන්න මේ. ලියමු. හරිද? ලියන්න මේ. හයිලයිට් කරන මාතෘකාව ජංගම. වාණිජ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ලියන්න. වාණිජ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන වාණිජ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන විවිධ ගිණුම් වර්ග අතරින් වාණිජ බැංකුවක් විසින් පවත්වාගෙන යනු ලබන විවිධ ගිණුම් වර්ග අතරින් විවිධ ගිණුම් වර්ග අතුරින් වාණිජ බැංකුවක් විසින් පවත්වාගෙන යනු ලබන විවිධ ගිණුම් වර්ග අතුරින් චෙක්පත් මගින් ගනුදෙනු කිරීම සඳහා 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 භාවිතා කරන ගිණුම් විශේෂයකි. චෙක්පත් මගින් ගනුදෙනු කිරීම සඳහා භාවිතා කරන ගිණුම් විශේෂයකි. හරි. උදේ මේ ජංගම ගිණුමේ විශේෂත්වයක් තමයි මේකේ ප්‍රධානතම වාසිය මේ බලන්න ප්‍රධානතම වාසිය ජංගම ගිණුම් වල පුතා හරි ජංගම ගිණුම් වල ප්‍රධානතම වාසිය හරි ජංගම ගිණුම් වල ප්‍රධානතම වාසිය තමයි චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි වී චෙක්පත් මගින් ගනුදෙනු කරන්න. ඒක තමයි ප්‍රධාන වාසිය. තව වාසියක් තමයි බැංකු අයිරා පහසුකම් ගන්න පුළුවන්. බැංකු අයිරා පහසුකම්. හරි. විභාගෙදී මේ දෙක ඇහුවා. එක සැරයක් MCQ වල ඇහුවා. එක සැරයක් ඇහුවා සෙකන්ඩ් පේ. පැහැදිලිද? එක සැරයක් MCQ වල ඇහුවා. එක සැරයක් ඇහුවා මොකේද? සෙකන්ඩ් පේ. මොනවාද? වාණිජ බැංකු වල පවත්වාගෙන යන ජංගම ගිණුමට පමණක් සුවිශේෂී වෙච්ච වාසිය. ජංගම ගිණුමට පමණක් සුවිශේෂී වෙච්ච වාසිය. ඒකයි. චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන් බැංකුව අයිරා. මොකක්ද අයිරාවක්? උතේ මේකේ ෆැසිලිටි එකක් දෙනවා. අපි හිතමු අපේ account එකේ තියෙන ලක්ෂ 5යි. මට පුළුවන් ඔයාට අපි හිතමු මම ඔයාට ලක්ෂ 7ක චෙක් එකක් දෙන්න. හැබැයි මගේ account එකේ තියෙන 5යි. ලක්ෂ 7ක චෙක් එකක් ඔයාට දෙනවා. ඔයා මොකද කරන්නේ? බැංකුවට ගිහිල්ලා බැංකුවෙන් මේ ලක්ෂ 7 ගන්න. හැබැයි මගේ account එකේ තිබ්බ ලක්ෂ 5යි. ලක්ෂ 7ක චෙක් එකක් මම ඔයාලට දුන්නම ඔයා බැංකුවේ ලක්ෂ 7ක් ගන්න. ඒ කියන්නේ බැංකුව මට වැඩිපුර ලක්ෂ 2ක් දුන්නා. මෙන්න මේ බැංකුව මං වෙනුවෙන් වැඩිපුර දුන්න ලක්ෂ 2කට මම කියනවා බැංකුව අයිලා.
මේක මම ගෙවන්න ඕන නිසා මේක මගේ වගකීමක්. වගකීම. 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 පැහැදිලිද? වගකීම. හරි? right? හරිද? මගේ account එකේ තියෙන ගානට වඩා වැඩිපුර check නිකුත් කරා මම. මගේ account එකේ තියෙන ගානට වඩා වැඩිපුර check නිකුත් කරාම මම මේ වැඩිපුර ප්‍රමාණය ණය වුණා ලක්ෂ 2ක්. ඒකට අපි කියනවා බැංකු අයිලා. පුතා චෙක් පොතක් හම්බ වෙන්නේ බැංකු අයිලා හම්බ වෙන්නේ ජංගම ගිණුම් වලට විතරයි. විභාගෙදී ඇහුවා සෙකන්ඩ් පේපරේ ඇහුවා MCQ එකේ අහලා තියෙනවා ජංගම ගිණුමට විතරක්ම සුවිශේෂී වෙච්ච වාසිය. චෙක්පත් මගින් ගන්න පුළුවන් බැංකු අයිලා ලබා ගන්න. චෙක්පත් මගින් ගන්න පුළුවන් බැංකු අයිලා ලබා ගන්න. හොඳට මතක තියාගන්න මේ ජංගම ගිණුම් වලට පුතේ පොලියක් හිමි වෙන්නේ පොලියක් හිමි වෙන්නේ නැහැ. පොලියක් හිමි වෙන්නේ. හරිද? පොලියක් හිමි. එහෙනම් ප්‍රධාන වාසි දෙකයි චෙක්පත් මගින් ගන්න පුළුවන් බැංකුවයි. පොලිය හම්බෙන්නේ. තව දෙයක් තමයි මේවා අපිට ඕන විදියට අපිට අර ඉතිරි කිරීම ගිණුමක් ස්ථාවර තැන්පත් ගිණුමක් වගේ දැන් මේ ගියා මේ ආරම්භ කරන්න. දැන් ගියා ආරම්භ කරා එහෙමද? ඒ බැංකුවේ දැනට ජංගම ගිණුමක් තියෙන කෙනෙක් මාව ඒ බැංකුවට හඳුන්වලා දෙන්න. මෙන්න මෙයාට ජංගම ගිණුමක් විවෘත කරලා දෙන්න මැනේජර් කියලා හඳුන්වලා දෙන්න. දැනට ජංගම ගිණුමක් තියෙන කෙනෙක් හඳුන්වන්න. තේරුණා? හරිද? right. එහෙනම් ප්‍රධාන වාසි දෙකයි චෙක්පත් මගින් ගන්න පුළුවන් අයිරා පොස්ට් එක ඔල්ලුවෙම තියන්න. චෙක්පත් මගින් අයිරා. චෙක්පත් මගින් අයිරා. චෙක්පත් මගින් අයිරා. right. පස්සේ පොලියක් හිමි නැහැ. right අපි බලමු. හරි. ඒවා ජංගම ගිණුමක් පුද්ගලයන් තනිවෝ බද්ධ මෙන්ම ව්‍යාපාරවල නම් වලින්ද පවත්වාගෙන යාමට හැකියි. ජංගම ගිණුමක් විවෘත කිරීමේදී එම වාණිජ බැංකුවේ ජංගම ගිණුමක් සක්‍රියව පවත්වාගෙන යන ලබන පුද්ගලයෙක් විසින් ඒ සඳහා ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීම මගින් නව ගනුදෙනුකරු බැංකුවට හඳුන්වා දිය යුතුයි. ජංගම ගිණුමක් විවෘත කිරීමේදී ඊට අදාළ අයදුම්පත සහ මුදල් තැන්පතු පොත සම්පූර්ණ කර ජාතික ඇඳුම්පත බාර දී යුතුයි. වාණිජ්‍ය බැංකුව ආරම්භ කරන ජංගම ගිණුම් වල ප්‍රධානම ලක්ෂණය වන්නේ මෙතන දෙපාරක් තියෙන එකක් කපන්න. ජංගම ගිණුමට කිසිදු පොලියක් ඒක කපලා දාන්න. අනේ ජංගම නෙවෙයි. ගිණුමට කිසිදු පොලියක් කියන එක කපන්න. ජංගම ගිණුමට කිසිදු පොලියක් ගිණුම් හිමියාට නෙවෙයි. පස්සේ හයිලයිට් කරනවා. තවද ජංගම ගිණුමේ ශේෂයේ යම් අවම සීමාවකට වඩා අඩු වුවොත් බැංකුව විසින් මේ සේවාවන් සඳහා බැංකු ගාස්තු උපයයි. right. හරි එහෙනම් ප්‍රධාන වාසි පහයි. මොනවාද ප්‍රධාන වාසි පහ? හරි ප්‍රධාන වාසි පහ. හරි මුලින්ම ප්‍රධානතම වාසි දෙකයි. චෙක්පත් මගින් ගන්න පුළුවන් බැංකුවයි. ඒ දෙක highlight කරමු. highlight කරන්න පුතේ. චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන් බැංකුව අයිරා පාසුකම් ලබා ගන්න. මේ දෙක highlight කරන්න. highlight කරන්න. හරි. ලියන්න මෙහෙම. ව්‍යාපාරිකයන්ට විවිධ ගෙවීම් ව්‍යාපාරිකයන් මෙතන චෙක්පත් මගින් ගනුදෙනු කළා කියන එක. ව්‍යාපාරිකයන්ට විවිධ ගෙවීම් චෙක්පත් මගින් කළ හැකි වීම නිසා ව්‍යාපාරිකයන්ට විවිධ ගෙවීම් චෙක්පත් මගින් කළ හැකි වීම නිසා චෙක්පත් මගින් කළ හැකි වීම නිසා චෙක්පත් මගින් කළ හැකි වීම නිසා ව්‍යාපාරිකයන්ට විවිධ ගෙවීම් චෙක්පත් මගින් කළ හැකි වීම නිසා පහසුවක් මෙන්ම ආරක්ෂාවක්ද හිමි වේ. පහසුවක් මෙන්ම ආරක්ෂාවක්ද හිමි වේ. හරි. right. ඊට පස්සේ බැංකු අයිරා. බැංකු අයිරා ලියන්න. අනිත් ඒවා නම් අපි ගන්න ඒවා. ඍජු ප්‍රේෂණ කියන්නේ account එකට සල්ලි කෙලින්ම වැටෙන. මේවා අපි 10 වසරේදී කතා කරා. ස්ථාවර නියෝග ගෙවීම. පස්සේ මේකට අපිට හම්බ වෙන හැම මාසෙම ස්ටේට්මන්ට් එකක් බැංකු ප්‍රකාශ.
right ඒ ටික මහ ලොකු දෙයක් නෑ මේ දෙක තමයි ඉතාමත් වැදගත් කොටස් right බැංකු අයිරා පහසුකම් ලබා ගන්න එක ලියමු බැංකු අයිරා පහසුකම් කියන එක ලියන්න මෙහෙම තම ජංගම ගිණුමේ තිබෙන තම ජංගම ගිණුමේ තිබෙන තැන්පතු ශේෂයට වඩා තම ජංගම ගිණුමේ තිබෙන තැන්පතු ශේෂයට වඩා තම ජංගම ගිණුමේ තිබෙන තැන්පතු ශේෂයට වඩා වැඩි මුදලක් සඳහා තම ජංගම ගිණුමේ තිබෙන තැන්පතු ශේෂයට වඩා වැඩි මුදලක් සඳහා චෙක්පත් ලිවීමට බැංකුවෙන් අවසර ලබා ගැනීම බැංකු අයිරා පහසුකම් වේ. එකී අවසරයේ යටතේ ස්පීඩ් එක වැඩිද? බැංකු අයිරාවේ. ඉස්සරහ කියන තම ජංගම ගිණුමේ තිබෙන තැන්පතු ශේෂයට වඩා වැඩි මුදලක් සඳහා චෙක්පත් ලිවීමට බැංකුවෙන් අවසර ලබා ගැනීම. බැංකු අයිරා පහසුකම් එකී අවසරයේ යටතේ ජංගම ගිණුම් හිමියා විසින් බැංකුවට ණය වී ඇති ප්‍රමාණය බැංකු අයිරාව වේ. හරි. එකී අවසරය යටතේ බැංකුවට ණය වී ඇති ප්‍රමාණය බැංකුව. හරි පුතා දැන් ඍජු ප්‍රේෂණ සහ ස්ථාවර නියෝග අපි කලින් කතා කරලා තියෙන ස්ථාවර නියෝගයක් කියන්නේ මම බැංකුවට කියලා තියෙනවා මගේ රක්ෂණ වාරිකය හැම මාසෙම මෙදාට ගෙවන්න. ඒක බැංකුව මගේ සල්ලි කපාගෙන account එකෙන් ගෙවනවා. ඒක ජංගම ගිණුමට විතරක් තියෙන වාසියක් නෙමෙයි. ඒක ඉතිරි කිරීම ගිණුමනොත් කරන්න පුළුවන්. ජංගම ගිණුමට විතරක්ම තියෙන දෙක. චෙක්පත් සහ බැංකුව අය. right? ඊට පස්සේ අපිට හැම මාසෙම බැංක් ස්ටේට්මන්ට් එකක් ලැබෙනවා. right. මම මේකේ නෝට් එක ඔයගලන්ට දාන්නම් group එකට. ඒක මහ ලොකු දෙයක් නෑ. ප්‍රධානම දේ තමයි මතක තියාගන්න ඕනේ. ලබන සතියේ අපි මේ චෙක්පත් ලිවීමේ සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන් චෙක්පත් ගැන චෙක්පතක් කියන්නේ මොකද්ද? චෙක් එක ලියන්නේ කොහොමද? චෙක් එක පාර්ශවයන් කවුද? චෙක් එක තියෙන්නේ මොනවාද? හරි. ඊට පස්සේ රේඛනය කියලා තියෙනවා පිටසන් කිරීම. ඒ සියල්ල සම්පූර්ණයෙන් ලබන සතියේ අවසන් කරනවා චෙක්. ත්‍රවාට මේ බැංකු සේවා කියන එක බැංකු කටයුතු කියන එක ෆ්‍රී සෙමින එකක් විදියට ඕනම දරුවෙක්ට YouTube channel එකකින් කසුන් ෆර්නෑන්ඩෝ YouTube channel එකේ ආවරණය කරගන්න පුළුවන්. right. එහෙනම් ඉතින් අද දවසේ අපි කතා කර කොටස් ටික තමයි උපකාරක සේවා, බැංකු සේවා, රක්ෂණය ප්‍රවාහන සංනිවේදනය කියලා තියෙනවා. ඉතින් බැංකු සේවා, බැංකු වල ඉතිහාසය, ඊට පස්සේ වාණිජ්‍ය බැංකු ගැන, ඒකේ තැන්පතු ආශ්‍රිත සේවාවල ඉතිරි කිරීම, ස්ථාවර තැන්පතු, ජංගම ගිණුම්, පස්සේ ඉතිරි කිරීම ගිණුම් සහ ඒකේ ලක්ෂණ, ස්ථාවර තැන්පතු ලක්ෂණ, මේ දෙකේ වෙනස්කම්,
ජංගම ගිණුම සහ ඊට ප්‍රධාන වාසි දෙකයි චෙක් පත් සහ බැංකුවයි. ඔන්න ඔය ටික අපි කතා කරා. හරි. එහෙනම් පුතේ අපි අදට මෙතනින් සමුගන්නවා මොනවාම හරි වාට නොතේරෙන දෙයක් තිබ්බොත් හරි නොතේරෙන දෙයක් තිබ්බොත් මෙන්න මේ නම්බර එකට 0.77යි 175යි 40යි 45 නම්බරයට WhatsApp message එකක් දාන්න. ඕගලන්ට ඕනම ගැටලුවක් निराකරණය කරගන්න. එහෙනම් අපි හම්බෙමු ලබන සතියේ චෙක් පත්‍ර. එහෙනම් හැමෝටම ජය වේවා.